මගේ ෆුඩ් පෙස්ටියන්ට සුබම සුබ දවසක් වේවා. මේ වීඩියෝ එකෙන් මම ගේන්නේ මගේ අලුත්ම සීරීස් එකේ සෝලෝ ගර්ල් ඩයරිස් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉරිදා කියන්නේ මගේ ජීවිතේ තියෙන එකම විවේකී දවස. ඉතින් ඒ දවසේ මම පටන් ගත්තේ මගේ ආසම රස කිරි කෝපි එකත් එක්ක. ඊට අමතරව මම කලින් දවසේ හදපු කේක් එකක් තිබුණා. ඒකෙන් චූටි කෑල්ලකුත් ගත්තා බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් තමන් ආසම දෙයකින් දවස පටන් ගන්න. සමහරු නම් කියනවා උදේ පාන්දර සීනි දේවල් කන්න බෑ කියලා. හැබැයි මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසේ ඕන වෙලාවක පැණි රස සහ කේක් වලට කිසිම බාධාවක් අගහිඟයක් නැහැ මගේ බඩේ. ඒත් එක්කම මම තව ආසම දෙයක් මෙතන එකතු කරගන්නවා. සෙනසුරාදා මම ගියා සාරිසවි බුක් ෂොප් එකට. ඒ මං ආසම කරන දෙයක් මතක් වෙලා හදිසියේ ඒක ගන්න. පුළුවන් නම් කියන්න බලන්න පොත මොකද්ද කියලා. හරි මම කියන්නම්කෝ. මඩොල් දුව. මඩොල් දුව කියන්නේ පුංචි කාලේම මං කියවපු හරිම ලස්සන සහ මං ආසම පොතක්. හැබැයි මම මඩොල් දුව කියවන්නේ ඊට කලින් ඒකේ දෙවෙනි කොටස. අභිරහස් දූපතේ නිදානේ කියන පොත කියවුවට පස්සේ. ඉතින් මට මේ ළඟකදී ආපහු මඩොල් දුව කියවන ලොකු ආසාවක් ඇති වුණා. ඒ වගේම මගේ පොඩි පිස්සුවක් තියෙනවා. මං ආස කරන පොත් එකතු කරලා මගේ එකතුවක් විදිහට තියාගන්නවා. ඉතින් ඒක නිසා මං හිතුවා මඩොල් දුව පොත ගන්න ඕනේ කියලා ඊරිදා ගෙදර එන දවසේ කියවන්න පුළුවන් නිසා. ඔන්න ඉතින් දැන් මං හදන්නේ රස කේක් කෑල්ලක් කකා මගේ කිරි කෝපි එක බොන ගමන් මම ගත්තු මඩොල් දුව පොත කියවන්න උදේ පාන්දර. හරි ඉතින් උදේ පාන්දර නෙවෙයි දන්නේ නැද්ද ඉරිදා ඉතින් ටිකක් නිදා ගන්න ඕනනේ. මේ වෙනකොට නම් පාන්දර නෙවෙයි හැබැයි ඉතින් උදේ. මේක බැලුවාම පොත් කියවන්න ආස කට්ටියට නම් පොඩි ආසාවක් එන්නේ නැති නේද ආපහු මඩොල් දුව කියවන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කොහෙන් හරි හොයාගෙන ඔයාලත් කියවන්න මඩොල් දුව. ආපහු කියවන්න ආසාවක් ඇති වුණා නම්. මං ඉතින් ඊට පස්සේ මඩොල් දුව පොත හිමිසරේ කියවන්න පටන් ගත්තා. උදේ කෑම කනකම්. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්නම් මගේ උදේ කෑම එක. කිරිබත්. කිරිබත් කියන්නේ මම මේ ලෝකෙන් කන්න කැමති ආසම කෑමක්. කිරිබත් කිව්වම මට උදේ දවල් රෑ නෙවෙයි ඊට අමතරව කාල පරිච්ඡේදයක වුණත් ඕන වෙලාවක කන්න පුළුවන්. ඒ තරමට මං කිරිබත් කන්න ආසයි. කිරිබතුයි ලුණු මිරිසුයි තියෙනවා නම් මට වෙන මොකුත් ඕනේ නැහැ. ඒ වගේම කිරිබත් මං කන්න ගොඩාක්ම කැමති මේ කෑලි කපන්න නැතුව ටිකක් බෙරි ගතියට පිඟානට දාලා අපි කන්නේ අන්න ඒ වගේ. කෑලි කපලා කන්නත් හරිම කැමති. ඊට අමතරව අපේ ගෙදර හදන කිරිබත් වලින් මෙන්න මේ විදියට හොඳටම බෙරි වෙච්ච මෙන්න මේ විදියට තමයි කිරිබත් මං කන්න කැමති. ඉරිදා කියන්නේ නිදහස්ම දවස කියලා මම කිව්වට ඉරිදාටම තමයි ඉතින් හැම වැඩක්ම ඉවර කරගන්න තියෙන්නේ. ඒ නිසා වැඩ ගොඩාක්